එක කාන්තාවක් මස් අපේන කර්මාන්ත ශාලාවක වැඩ කළා. දවසක් ඇය තමන්ගේ වැඩමුරේ ඉවර වෙලා යමක් පරීක්ෂා කරලා බලන්න මස් ගබඩා කරලා තියෙන ශීත කාමරයට ඇතුල් වුණා. හදිසියෙම ශීත කාමරයේ දොර ස්වයංක්‍රීයව අගුළු වැටුණා. කාන්තාව ඇතුලේ හිර වුණා. ඇය ශීතාගාරේ දොර අරින්න බැලුවා, උදව් විල්ලලා කෑ ගැහුවා. හැබැයි අවාසනාවට ශීතාගාරයෙන් පිට හිටපු කාටවත් ඇහුනේ නැහැ. මේ අතර වැඩමුරේ අවසන් නිසා සේවකයෝ හැමෝම ටික ටික වැඩපොලෙන් පිටත් වෙලා ගෙවල් වලට ගියා. අර කාන්තාව කවුරුත් දන්නේ නැතුව අඳුරු ශීතාගාරය ඇතුලේ තනියම හිර වෙලා හිටියා. මේ විදියට හැන්දෑව ඉඳන් රෑ වෙනකල් පැය 5ක් විතර අධික ශීතලේ ගල් ගැහිලා මරණාසන්නව ශීතාගාරය ඇතුලේ කාන්තාව වැටිලා ඉද්දි වැඩපොලේ ආරක්ෂක නිලධාරියා හදිසියෙම වාසනාවකට වගේ ශීතාගාරේ දොර ඇරලා බලද්දි ඇයව දැකලා ඔහු ඇයව බේරගත්තා. එළියට ඇවිත් ටිකක් උණුසුම් වෙමින් යථා තත්ත්වයට පත් වෙන අතරේ අර කාන්තාව ආරක්ෂක නිලධාරියාගෙන් ඇහුවා, "ඇයි ඒ අවේලාවේ ඔයා ශීතාගාරේ දොර ඇරියේ? ඒක ඔයාගේ රාජකාරියේ කොටසක් නෙමෙයි නේද?" කියලා. ඒ වෙලාවේ ආරක්ෂක නිලධාරියා කියනවා, "මං දැන් අවුරුදු 35ක් තිස්සේ මෙතන වැඩ. හැමදාම මේ වැඩපොළට එනවා යනවා. මේ අවුරුදු 35ටම උදේට සෙන ගෙද්දි අතවනල හෙලෝ ආයුබෝවන් කියලා මට කියන්නේ ඔබ විතරයි. හවසට වැඩ ඇරිලා හැමෝම පිට වෙද්දිත් hina වෙලා හෙටත් හමු වෙමු කියලා සමුගන්නෙත් ඔබ විතරයි. අනිත් කාටවත් මාව ගාණක් නැහැ. වෙලාවකට මට හිතෙනවා ඇත්තටම මං අදෘශ්‍යමාන කෙනෙක්ද කියලාත්. ඉතින් අදත් උදේම ඔබ හෙලෝ ආයුබෝවන් කියලා අතවනලා වැඩපොළට ආවා. හවස වැඩ ඉවර වෙලා හැමෝම පිටත් වුණාට පස්සේ මං හිතුවේ ගේට්ටු ටික අගුළු දාලා ටිකක් විවේක ගන්න. ඒත් එකපාරටම මට මතක් වුණා අතවනල හෙලෝ කියලා මට ආචාර කරන කාන්තාව උදේ වැඩපොළට ඇතුල් වුණාට හවස පිට වෙනවා දැක්කේ නෑ නේද? ඇය පිට වෙනකොට හැමදාම වගේ මට සමුදෙනවා. තාම ඇය පිට උනේ නැති ඇයි කියලා. මුලදී හිතුනේ ඔබ මොනාට හරි පරක්කු වෙලා ඇති කියලා. ඒ නිසා පැයක් විතර ගේට්ටුත් අරගෙන බලාගෙන හිටියා. ඒත් ආවේ නැති නිසා මං ටිකක් හොයලා බැලුවා. හැබැයි වැඩපොලේ කොහෙවත් ඔයා පේන්න හිටියේ නැහැ. පොඩි අමුත්තක් දැනුණා. එතකොටම තමයි මං ශීතාගාරය ඇරලා බැලුවේ. එතකොටයි ඔබ වැටිලා ඉන්නම දැක්කේ. ඇත්තටම කිව්වොත් උදේට හෙලෝ කොහොමද හවසට හෙටත් හම්බෙමු කියලා අහන්න මං හරිම ආසාවෙන් ඉන්නේ. මොකද ඒ වචන ටික මට මතක් කරනවා මාත් මිනිස්සෙක් කියලා. ඒ වෙලාවේ දෙන්නටම හරිම සංවේදී සතුටක් දැනුණා. නිලධාරියා කාන්තාවටත් කාන්තාව නිලධාරියටත් හරිම සතුටින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. අපි හැමෝම වැඩ එක කාර්යබහුල වෙනවා. හැබැයි ඒ ඔක්කොම ASCII අපි කවුරුවත් දන්නේ නැහැ හෙට අපිට මොනවා වෙයිද කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න, දිනපතා ඔයාව මුණ ගැහෙන අයට හොඳ පිළිගැනීමක් දෙන්න. සරලවම ඔයා ඒ අයට ධනාත්මක කෙනෙක් වෙන්න. එතකොට ඔබ දැකීමෙන් පවා කෙනෙක් සතුටු වෙන්න පුළුවන්.